හායි යාළුවනේ කොහොමද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකේ සුප්‍රසිද්ධ වාහන සමාගමක් වන නිසාන් වාහන සමාගම ගැන. ඉතින් රැඳී ඉන්න වීඩියෝ එකේ අවසානයේ වන තෙක්. හසා පිටසර දැනුමින් සපිරුම් ලෝකයක්. නිසාන් මෝටර් රථ සමාගම කියන්නේ 1933 දී ආරම්භ කරන ලද ජපාන බහුජාතික වාහන නිෂ්පාදන සමාගමක්. නිසාන් ඉන්ෆිනිටි සහ නිස්මෝ යන වෙළඳ නාම යටතේ මෝටර් රථ, ට්‍රැක්ටර් රථ සහ SUV වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම විදුලි වාහන සඳහා නිසාන් ලීෆ් කියන වාහනය ප්‍රසිද්ධයි. විවිධ මාදිලි, e-power වැනි නව තාක්ෂණය සහ සංකලතා සේවාවන් දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අන් අය කිරීමට එඩිතර නොවන දේ කරන්න යන හැඟීම අවධාරණය කරමින් ලොව පුරා වාහන ආරම්භ කරනවා. දැන් අපි කතා කරමු නිසාන් වාහනවල ප්‍රධාන අංග. අංක 1. ඉතිහාසය. 1911 දී කාෂින්ෂා මෝටර් කාස් වෙත ආවරණය වන අතර 1914 දී ඩැට්සන් මෝටර් රථය නිෂ්පාදනය කරනවා. 1933 දී නිසාන් ලෙස විධිමත් ලෙස ස්ථාපිත කරනවා. අංක 2. වෙළඳ නාම. නිසාන් ඉන්ෆිනිටි, නිස්මෝ යන වෙළඳ නාම ඒ අතර වෙනවා. අංක 3. නවෝත්පාදනය. ලීෆ් සමග ජනපොල EV ප්‍රෝග්‍රාමිය වූ අතර e-power, දෙමුහුන් පද්ධති සහ සංක්‍රීය ධාවනය ඇතුළු නව තාක්ෂණයන් දියුණු කිරීම දිගටම කරගෙන යනවා. අංක 4. නිෂ්පාදනය. ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කරමින් අනාගත සංතුලතා විසඳුම් සඳහා අවධානය සමග ලොව පුරා බොහෝ කර්මාන්තශාලා ක්‍රියාත්මක කරනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ දවසේ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.